දෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය ඉතාමත් සැකසහිත බව පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා පවසනවා. මේ හඬපටිය තුලින් ඒ පාතාල නායකයා කියන්න උත්සාහ දරන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කටයුතු කරපු එක වැරදි කියන කාරණේ. දෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය ඉතාම සැකසහිත ඝාතනයක් බවට දෑන් ප්‍රියසාද් මහතාව ඇත්ත වශයෙන්ම දෙවරක් ඝාතනය කරනවා. එතුමාගේ මිය යාම බලාපොරොත්තුෙන් හිටියා වගේ පැයක් වගේ කාලයක් ඇතුළත කොහොම වුණාද කියන එක මේ රටේ ජනතාවට අපිටවත් හිතා ගන්න බෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු වීමට කලින් දෑන් ප්‍රියසාද් මහතා සමාජ දූෂණයට එරෙහිව රට ජාතිය වෙනුවෙන් පෙනී හිටපු සමාජ ක්‍රියාකාරිකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙලා හිටපු පුද්ගලයෙක්. ඉතින් මේ දෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය ඊටාම සැකසහිත ඝාතනයක් බවට පත් වෙනවා. ඒ සැකසහිත වීමට ප්‍රධාන කාරණා තුනක් අපි දකිනවා. පළවෙනි කාරණය තමයි දෑන් ප්‍රියසාද් මහතාව ඇත්ත වශයෙන්ම දෙවරක් ඝාතනය කරනවා. එතුමා මිය යන්න කලින්ම එතුමා මිය ගිය බවට ප්‍රකාශයක් නිකුත් කරනවා. ඒක මං හිතන්නේ එතුමාගේ මිය යාම බලාපොරොත්තුෙන් හිටියා වගේ මේ ඒ සිදුවීම ඊටාම සැකසහිතයි. දෙවනුව මේ දෑන් ප්‍රියසාද් මහතා මිය යෑමත් සමග මේ ජනතා විමුක්ති පෙරමුණට දිගින් දිගටම සහයෝගය දක්වපු සමාජ මාධ්‍ය Facebook පිටු තුලින් සමාජ මාධ්‍ය තුලින් කලින් සූදානමක් තිබිච්ච ආකාරයට දෑන් ප්‍රියසාද් මහතාට පහර දීමට ඔහුට පහර එල්ල කිරීමට ඔහුගේ චරිතය ඝාතනය කිරීමට ඊටාම බොළඳ උත්සාහයක් දරනවා. මේක මේ පැයක් වගේ කාලයක් ඇතුළත කොහොම වුණාද කියන එක මේ රටේ ජනතාවට අපිටවත් හිතා ගන්න බෑ. තුන්වෙනි කාරණය තමයි ඡන්දයට පළාත් පාලන ඡන්ද විමසීමට දින කීපයක් තිබියදී ප්‍රධාන විරුද්ධ පක්ෂයක අපේක්ෂකයෙකුගේ මිය යාම සම්බන්ධයෙන් මේ වනතෙක් ආණ්ඩුව කිසිම වචනයක් ප්‍රකාශ නොකිරීම. මේ කියන කාරණා තුනම ගත්තාම මේ මරණය ඊටාම සැකසහිත මරණයක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඇත්තෙන්ම දෑන් ප්‍රියසාද් කියන්නේ ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදු වෙලා තියෙන විශාලතම සහ දූෂිතම ගනුදෙනු වන ජනතා විමුක්ති පෙරමුණේ කන්ටේනර් හොරකමට එරෙහිව ඊටාම නිර්භීතව පැමිණිලි කරපු පළවෙනි පුද්ගලයන් කීප දෙනාගේ එක්කෙනෙක්. ඒ වගේම මේ රජයේ බොහෝ වැරදි ක්‍රියාමාර්ගවලට එරෙහිව එලිපිට නිර්භයව පැමිණිලි කරන්නත් ප්‍රකාශ නිකුත් කරන්නත් කටයුතු කරපු පුද්ගලයෙක්. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ මේ මරණය පිටිපස්සේ ඉන්නේ කවුද කියන ප්‍රශ්නය මේ රටේ ජනතාවට වගේම අපිටත් තියෙනවා. ඒ වගේම අපි දකිනවා මේ හිටපු ගමන් පාතාල නායකයෙක් යයි කියන පුද්ගලයාගේ හඬපටියක් නිකුත් වෙනවා. මේ හඬපටිය නිකුත් වෙලා ඒ හඬපටිය ඊටාම මේ සියුම්ව විශ්ලේෂණය කරොත් ඔබට තේරෙනවා ඒ පාතාල නායකයා කියලා මේ නිකුත් කරපු හඬපටිය මන් දන්නේ ඒක ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා මම දන්නේ නැහැ. එය අපි දැක්කා ඊයේ ප්‍රවෘත්ති වලට රූපවාහිනී ප්‍රවෘත්ති වල ප්‍රචාරය වුණා. මේ හඬපටිය තුලින් ඒ පාතාල නායකයා කියන්න උත්සාහ දරන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව කටයුතු කරපු එක වැරදි කියන කාරණේ. ඉතින් එතකොට මේ රටේ ජනතාවට ඊළඟට එන ප්‍රශ්නේ තමයි දැන් මේ පාතාලය ජනතා විමුක්ති පෙරමුණ පාවිච්චි කරනවද කියලා මේ රටේ ඔවුන්ට විරුද්ධව නැගී හිටින බලවේග මැඩලන්නේ. මේක ඊටාම භයානක තත්වයක් හැටියට තමයි අපි දකින්නේ. මේ රටේ ජාතික ආරක්ෂාව මේ වන විට ඊටාම පහත් තැනකට වැටිලා තියෙනවා. මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්ගේ ජීවිතයට තියෙන අයිතිය ඒ ජීවිතේ ආරක්ෂා කර ගැනීමට තියෙන අයිතිය නැති වෙන තත්ත්වයකට මේ රටපත් කරලා තියෙනවා. ඇත්තටම මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා
අර බංකු තියලා ටියුෂන් දෙන්නම් කියපු මිනිස්සු අසමත් වෙලා තියෙනවා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට තියෙන ආරක්ෂාව නැති කරන්න. කිසිම බයක් සැකක් නැතුව මේ තට්ටු නිවාසක තට්ටු 7ක් නිවිසනසිල්ලේ ඉහළට ඇවිල්ලා ගෙයක් ඇතුළට ගිහිල්ලා වෙඩි තියලා යන්න පුළුවන් තැනකට මේ රටේ ජාතික ආරක්ෂාව පත් කරලා තියෙනවා නම් මං හිතන්නේ මේ රටේ තත්ත්වය ඊටාම ඛේදනීයයි. මේක මේ රටේ ජනතාවට විතරක් නෙමෙයි ඉදිරියට මේ රටට විදේශ ආයෝජකයින් එන කාරණයට පවා දැඩිව බලපාන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ නිර්මාණය කරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ විසින්.